Okay. Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන ආවේ study leave එකේ වීඩියෝ එකක්. ඒ කියන්නේ මෙහෙමයි study leave එක spend කරන විදිහ එහෙම නෙමෙයි. මට request ගොඩක් ඇවිත් තිබුණා නේ අක්කේ පුළුවන් නම් මේ ගැන වීඩියෝ එකක් දාන්න. මම දන්නවා මම මේ වීඩියෝ එක දානකොට ඔයගොල්ලන්ගේ study leave එකේ භාගයක්වත් ඉවර වෙලා ඇති. මොකද හැමෝම දන්නවා වගේ මේ දවස්වල අපේ කොළඹ ආශ්‍රිත යුනිවර්සිටිස් වල මේන් ප්‍රොබ්ලම් එකක් තමයි සහාරුණ උණ ඩෙන්ගු. හරි. ඉතින් මට ඩෙන්ගුුත් උනේ නැහැ. බට් මම අසනීප වුණා. ලැබ් එක්සෑම් එක දිගට දැන් තාම මට හිම්බිරිස්සාව. හරි මම දැනුත් අසනීපේ ඉන්නේ ටිකක්. ඒත් මට හිතුණා මට පොඩි ටයිම් එකක් අප්පලාව මේ ගැන කතා කරන්න ඕනි කියලා. ඉතින් ගොඩ අය අහලා තිබ්බ ස්ටඩි ලීව් එකේ වැඩ කරන්න කොහොමද කියලානේ මෙහෙමයි. ඔයගලන්ට දැන් මම දන්නවා මේක දාලා සතියක් ඔයගලන්ගේ ස්ටඩි ලීව් එකෙන් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් ඔයාලා හිතන්න මේ ස්ටඩි ලීව් එකේ සමහර දැන් ෆස්ට් ටයිම් නේ මෙහෙම ස්ටඩි ලීව් කියලා එකක් හම්බෙන්නේ ෆස්ට් ඉයර්ස්ලට මේ ප්‍රශ්නේ තියෙන ස්පෙෂලි ෆස්ට් ඉයර්ස්ලට. ඒතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ ටයිම් ටේබල් එක දැන් ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා නේ. ඒතකොට සමහර සබ්ජෙක්ට්ස් අතර ඔයගොල්ලන්ට ලොකු කාල සීමාවක් ලැබිලා ඇති. බට් සමහර ඒවා අතර එහෙම නැතුව ඇති. එතකොට ටයිම් එක අඩු සබ්ජෙක්ට්ස් තියෙනවානේ. ඒ දේවල් වලට ફોකස් කරලා වැඩ කරන්න. හැබැයි අර දේවල් ටික හරි ඔය ඉවර කරගන්න බලන්න. මොකද ඔයා හිතනවා වගේ නෙමෙයි. ඔයාට අච්චර කොච්චර කාලයක් තිබුණත් ඔයාට එක්සෑම් එක ලඟ වෙලා ඔයාට හැමදේම ලිමිටඩ් නේ. ඒතකොට ඔයාට පේපර්ස් කරන්න ටයිම් එකක් නැහැ. ඒ නිසා අර ඒවට ටික ඉවර කරගෙන අර ටයිම් එක අඩු ඒවට ටිකක් වැඩිපුර ફોකස් කරන්න. අනිත් එක ඔයගොල්ලෝ මේක ස්ටඩි ලීව් එක ඔයගොල්ලන්ගේ වැකේෂන් එක නෙමෙයි. සුළු පටුවට ගන්න එපා. මොකද එක්සෑම් එක ටික ඔයගොල්ලන්ට දැන් මෙහෙම එනකොට තමයි තේරෙන්නේ ස්ටඩි ලීව් එකේ මම හොඳට අච්චර ගොඩක් වැඩ කරා නා හොඳයි නේද මම පිස්සු කරානේ කිය එහෙම පසුතැවෙන විදියට වැඩ කරන්න එපා. ඉතින් අනිත් දේ තමයි ටයිම් මැනේජර් එන්නත් ඒ කියන්නේ ඔයාලා මම දන්නවා බෝඩින් ඉන්නවා නැති යුනිවර්සිටි එකේ ඉන්නවා ඇති මම නම් මගේ පරණ වීඩියෝස් වල දැකලා ඇති. මම ස්ටඩි ලීව් එකේ වෙනදට කැම්පස් එකේ ඉන්නේ. නමුත් දැන් කැම්පස් එකේ ඉන්න එක එච්චර සේෆ් නැහැ. මොකද මදුරුවෝ ඉන්නවා. ලෙඩ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපිම තීරණය කරා අපි කැම්පස් එකට යන්නේ නැහැ කියලා. ස්ටඩි ලීව් එක අපි කොහොම හරි බෝඩිමේ ඉන්නවා කියලා. බෝඩිමේ ඉන්නවා නම් ගොඩක් ඵලදායී විදිහට ගත කරන්න නිදා ගන්න එපා. දවල්ට පිස්සු කරන්න එපා. ෆෝන් එක යූස් කරන්න එපා. මමත් කරන වැරදි. ඉතින් මොකද ටයිම් එක පුළුවන් තරම් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මම දැන් මේක පොඩි වීඩියෝ එකක්. බට් මම මේක එඩිට් කරන්නේ නැහැ. මුකුත් නැහැ. මම මෙහෙමම පබ්ලිෂ් කරායි. සෝ ඉතින් මට සෝරි මට channel එක මිස් වෙලා තියෙන්නේ. I know. බලමු ඉස්සරහට දැන් මගේ මේ ෆයිනල්ස් කියන්නේ ෆයිනල් ඉයර් එකේ ටිකක් වැඩ වැඩි සහ මම එක්ස්ට්‍රා සබ්ජෙක්ට්ස් කරනවා. ඒකට ඒවට ફોකස් කරන්න වෙලා තියෙනවා. මගේ ටයිම් ටේබල් එක මේ සැරේ මට හරියට ෆස්ට් ඉයර් ෆස්ට් සෙම් එකට වගේම සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවා කරන්න. මොකද මම එක්ස්ට්‍රා සබ්ජෙක්ට්ස් කරන නිසා ඉතින් ඒවට ලැහැස්ති වෙන්න ඕනේ. මේ අසනීපත් වෙලා ඉන්නේ. ඉතින් මට මුකුත්ම හරියට වීඩියෝ channel එකට වීඩියෝ හද දාන්න බැරි නෑ. ඒ වුණාට මම ඉස්සරහට ගොඩක් මගේ ජීවිතේ සමහර වෙලාවට ගොඩක් දේවල් වෙනස් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා ඉස්සරහට. ඉතින් මම මේ හැමදේම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අපි ආපහු channel එක තිබ්බා වගේම හදමු සහ මේක බලන කවුරු හරි මේ සැරේ කැම්පස් එන්න ඇප්ලයි කරලා ඉන්න කෙනෙක් ඉන්නවා. ඔයගොල්ලන්ගේ කට් ඔෆ් ආවම no matter what මම අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දානවා. So එහෙනම් මම ගිහින් එන්නම්. Thank you for watching. Hope this video helps you. Bye.